මේ තියෙන්නේ මම අද හදන කෑම එක. කෑම එක කියන්නේ මේක මේ අර ලොකු වම්බුටු ගෙඩිය මේ පෙති කපලා මේ විදියට මේ ඔයාලට පේනවා හීනියට පෙති කපා ගන්න ඕනේ. හීනියට කපන තරමට මේක ලේසි. මෙතන තියෙනවා කොත්තමල්ලි කොළ, සුදු ලූණු, මේක ටිකක් පොඩි සැර මිරිස් එකක් මෙහි. ඒකෙන් පොඩ්ඩක් දාලා තියෙනවා. ඒ තුනම මම එකට මික්ස් කරගත්තා. ඊට අමතරව ඔලිව් තෙල් ඕනේ. අචේතුයි කියන්නේ විනාකිරි ඕනේ. ලුණු. ඉතින් මේක දාලා තමයි මේක හදන්නේ. මේක මේ ගොඩක් මේ ඉතාලියේ කෑම කඩවල මේක හදලා තියෙනවා මේ වම්බුටු වලින්, එතකොට සුක්කීනි ඒව වලින්. ඉතින් මම හරි ආසයි මේක පනීනියකට දාලා, ඒ කියන්නේ පාන් මැදට දාලා කන්න. හරිම රසයි. අපි හැදුවට පස්සේ බලමු කොහොමද එන්නේ කියලා. මම හදලා තියෙනවා. අනිත් එක මේකම ඕනේ. අපි සාමාන්‍ය ගන්න වම්බුටු ගෙඩිය අපිට ගොඩක් කඩවල හදලා තියෙන්නේ මේ ඒ වලින්. නමුත් මම මේකත් ගත්ත try කරලා බලමු අපි කොයි විදිහට දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මේක අපි ලිපේ තියා ගන්නවා. මේකේ දාඩ වගේ තියෙන ඔයාලට පේනවා ඇති. දැන් අපි යන්නේ මේ වම්බුටු එක මෙන්න මේ විදිහට තියලා, මේක ලොකු හින්දා මම හිතන්නේ 4ක් විතර වගේ දාන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට මෙන්න මේ විදිහට දෙපැත්ත හොඳට දාලා හොඳට පුච්ච ගන්නවා. කිසිම තෙල් මුකුත් දාන්නේ නැහැ මේකට. තෙල් දාන්නේ අපි අන්තිමට. ඒ කියන්නේ මම ඒක ඔයාලට කියන්න ඔයාලා දන්නවත් ඇති. මේ විදිහට හොඳට වම්බුටු පෙත්ත දෙපැත්තම කරකෝ හොඳට පුච්ච ගන්නවා මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි අපි ඒක පුච්ච ගත්තාම දෙපැත්තෙන් මේ බලන්න මේ විදිහට මේ ගානට පුච්ච ගත්තාම හොඳටම ඇති නේ. පේනවනේ. මෙන්න මේ විදිහට තමයි මම මේ පුච්චගත්ත වම්බුටු ටික ආවේ. ඔයාලා දැක්ක ඉස්සෙල්ලා මම කොහොමද කරන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේක පොඩි වීදුරු භාජනයක් ඔහොම අරගෙන, මොකක් හරි භාජනයක් අරගෙන ගොඩක් අර අචේ මේ විනාකිරි දාන නිසා වීදුරු එකක් ගන්නව නම් හොඳයි. මේ විදිහට ඔය විදිහට ලස්සනට පෙත්ත අඩු කරගන්න. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපි කපාගත්ත මේ තියෙන්නේ මේක මෙහෙම දාන්න උඩට. මේකේ සුදු ලුණු, කොත්තමල්ලි කොළ, මිරිස් ඔක්කොම මම එකට පොඩියට කපලා තියෙන පොඩි මිරිස් කෑල්ලකුත් එක්ක. ඊට පස්සේ ඒකට උඩින් ආයෙ තට්ටුවක් ওই විදිහට මේ විදිහට ওই විදිහට තියාගන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක මාර සුවඳයි. ඇත්තටම පාම් පිටි දෙකක් මැදට දාලා කපුවම මේක මාරම රහයි. මේ අය ගොඩක් කනවා. ඉතාලියේ නම් ගොඩක් කනවා මේ පාම් මැදට දාලා මේක මේ විදිහට. මේ විදිහට තමයි අපේ ඉන්නේ කෑම එක. මේ විදිහට තව තට්ටු දාලා හදලා ගත්තාම මේ විදිහට තමයි මම බොටු වලින් හදාගත්ත කෑම එක ඉන්නේ. මේකට අවසානට අපි ඔලිව් තෙලුයි විනාගිරි දානවා. දාලා ඊට පස්සේ මොකකින් හරි හොඳට ආවරණය කරලා ෆ්‍රිජ් එකට දාන්න තියෙන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙලාවට අරගෙන කෑවෙ. මේක හරිම රහයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම දන්නවා ගොඩක් අය දන්නවා ඇති මේ හින්න මේක හදන්න. ඉතින් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. කැමති කෙනෙක් ඉන්නවා නම් like එකක් දාන්න. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. එහෙනම් හම්බෙමු. ස්තුතියි.